කියන්නේ ෆෑනස් එක හොඳටම වැඩි වෙනවා මාසයක් යනකොට. මොකද හේතුව කියන්න මම දන්නේ නැහැ. මේ බ්ලීචින් වලින් සුදු වෙනවා කියන්නේ. ඉතින් අනේ මම දන්නේ බ්ලීචින් තියෙනවා නම් මට මෙහෙම මූණ ග්ලාස් එකක් වගේ වෙන්නේ නැහැ. මේ ඒ කියන්නේ මූණ ඉලාස්ටික් එකක් වගේ ඇදෙනවා. මේ අර ගොඩක් ආසයිනේ මමත් හරි ආසාවෙන් ඉන්නවා. අර කොරියන් ස්කින් කියන්නේ මෙහි ෂයින් එකක් දීලා නිකන් දිලිසෙන මූණක් නේ අපිට ඕනේ. ඒ ෂයින් එක ගන්න පුළුවන් මේ ක්‍රීම් එකට මූණ හොත්තටම ඇදෙනවා. ඔයිලි ගතිය පොඩ්ඩක් මූණේ වැඩි වෙලා මූණ දිලිසෙන්න ගන්නවා. අර පිග්මන්ටේෂන් වගේ මූණේ මේ ඕපන් පෝසස් තියෙනවනේ මගේ චුට්ටක් මේ හරිය ඕපන් පෝසස් තියෙනවා. මේ කියන්නේ මූණේ හිලිල් වගේ චුට්ටක් තියෙනවා. ඒක ඔක්කොම නැතුව ගියා මූණ හොඳටම මේ ඉලාස්ටික් එකක් වගේ ඇදුනා. මූණේ චුටි චුටි බිබිලි ඒවා මේවා නිකන් ෆිල්ටර් කරා වගේ මූණ හරිය ලස්සන වෙනවා ඒ ක්‍රීම් එකට. මේ ඇත්තටම සැෆ්‍රන් හැදලා ඇති නැත්නම් වෙන්නේ හේතුවක් නැහැ. අදිමදි කරනවානේ බාකෝඩ් එක හරිය මොනවා හරි ස්කෑන් කරලා බලන්න ඕනේ. ඇත්තටම මේක ඉන්දියාවේ හැදෙන ක්‍රීම් එකක්ද මේක රෙජිස්ටර් ක්‍රීම් එකක්ද ඔයාලට ඒවා බලන්න ඕනේනේ. හායි කොහොමද ඔයාලට කාලෙකට පස්සේ මම වීඩියෝ එකක් අරන් ආවේ. ඇත්තටම කියන්න ඕනේ හැමදාම මේ කතාව කියන්නේ මම කාලෙකට පස්සේ තමයි වීඩියෝ එකක් ගේන්නේ. මාසයක් දෙකක් ගිහිල්ලා තමයි මට වීඩියෝ එකක් ගේන්න වෙලාවක් හම්බෙන්නේ. මේ දවස්වල නම් වීඩියෝස් ගේන්න බැරි වෙච්ච ප්‍රධානම හේතුව තමයි අසනීප වුණා. මාස දෙකක් විතර තාම හොඳ නැහැ. තාමත් උස්ම ගන්න එහෙම අමාරුත් තියෙනවා. මාස දෙකකට ආසන්න කාලයක් මම අසනීප වෙලා හිටියා. ඉතින් වීඩියෝස් ගන්න තරම් පුළුවන්කමක් තිබ්බේ නෑ. මම අසනීප වුණා, බබාලා අසනීප වුණා. ඒත් එක්ක හස්බන්ඩ්ත් අසනීප වෙලා ඔක්කොමලා ආය රිකවර් වෙලා ඒත් මට රිකවර් වෙන්න මාස දෙකකට වඩා තාම මම ලෙඩින් ඉන්නේ. ඉතින් මට වීඩියෝ එකක් ගේන්න බැරි වුණා. අසනීප වෙච්ච හේතුව හින්දාම මට මතක් වුණා මේ ඉන්න ගමන් මේ විදියටම වීඩියෝ එකක් කරලා දාන්න ඕනේ. ඒ හින්දා වැඩි සැලකිලි නෑ. අද ගෙදර ඉන්න විදියට මොන වීඩියෝ එකක් පටන් ගමු. අද වීඩියෝ එක මම කතා කරන්නේ ඔයාලා හැමෝටම පොඩි උදව්වක් කරන්න. ඒක කෙනෙක් සමහර විට උදව්වක් විදිහට තේරුම් ගන්නත් පුළුවන්. සමහර කෙනෙක් ඉතින් වැරදි විදිහට තේරුම් ගන්නත් පුළුවන්. ඒක මට ප්‍රශ්නයක් නෑ. මම ලෙඩ වෙලා හිටපු මාස දෙක තියෙනවානේ. ඒ මාස දෙකේ මම ඔයාලට මගේ වීඩියෝස් වලින් අරන් ඉන්නවාලා දන්නවා. බ්ලීචින් ඇලර්ජික් වෙලා ප්‍රශ්න වෙලා මූණ වල් සවුත් වෙලා ඇඟවල් සවුත් වෙලා ක්‍රීම් එපා වෙලා ඉන්න කට්ටියට කොහොමද අපේ මූණ ඒ ක්‍රීම් භාවිත කරන්නේ නැතුව නැචරල් දේවල් වලින් ලස්සන කරගන්නේ කොහොමද කියන කෙනේ මම ගොඩාක් මගේ වීඩියෝස් වලින් අරන් ආවේ. ඉතින් ඒ වීඩියෝස් අරන් එනකොට මමත් ඒවත් එක්ක try කරන ගමන් තමයි ඔයාලට මේ වීඩියෝස් අරන් ඉන්නේ. natural ingredients වලින් අපේ ශරීරයට කිසිම ප්‍රශ්නයක් නැතුව සුදු වෙන්න පුළුවන්, ලස්සන වෙන්න පුළුවන්. ඒත් එක්කම ওই තියෙන ප්‍රශ්න මගේ අරව ගන්නත් පුළුවන්. එතකොට අතුරු බලපෑමුත් නැහැනේ. ඒ ප්‍රශ්න නිසා මම එක එක දේවල් try කරනවා. ඔයාලත් එක්ක share කරගන්න ඕන තමයි මම වීඩියෝස් අරන් ආවේ. එහෙම අරන් එන අතරතුරේ මම අසනීප වුණානේ. ඉතින් අසනීප වෙලා හොඳට උණ ගත්තා. උණ ගන්නකොට ඇඳේ නැගිටින්නවත් බෑ. හරි අමාරුයි. ඒවත් එක්ක මාසයක් විතර ගෙවෙනකොට මට අර මගේ මූණට කරපු සත්කාර හරි ඇඟට මොනවා හරි මම බීපු දේවල් හරි කාපු දේවල් හරි මට ඒව කරගන්න වෙලාවක් නැතුව ගියා. ඒව කරන්න තරම් මේ ඇඟට පුළුවන්කමක් තිබ්බේ නැහැ. ඔහොම මට මාවම අර ලෙඩත් එක්ක අමතක වෙලා ගියා. ඔහොම යනකොට මගේ මූණ හොඳටම මට තේරෙනවා දැන් අර මොකද ට්‍රීට්මන්ට් එකක් නැහැ. ඇත්තටම කිව්වොත් මේ දත කට මැද ගන්නවත් නැගිටින්න බැරි ලෙඩකනේ මම හිටියේ. ඉතින් එතකොට මගේ මූණට කිසිම මම සත්කාරයක් කරේ නැහැ. එතකොට ඒවත් එක්ක මම අර ෆේස් වොෂ් ඒව මේවත් නවත්තලානේ තිබ්බේ. සබන් තමයි පාවිච්චි කරේ. බේබි සබන් එකක්. ඔහොම යනකොට මගේ මූණ එන්න හොද්දටම ඩැමේජ් වෙන්න ගත්තා. ඒ ඩැමේජ් එක හරියට පැහැදිලි කරන්න මම ගාව වීඩියෝස් නැහැ. නැත්නම් ඔයාලට පෙන්නන්න තිබ්බා. මෙන්න මේ දෙපැත්ත ඉස්සෙල්ලාම කළු පාට වෙන්න ගන්නවා. ඊට පස්සේ ඒ ටිකේ හොද්දටම බිබිලි වගේක් දාලා නිකන් හැමක් අලුතෙන් එනවා. මේම ලයින් එකකුත් හැදෙනවා. නහය උඩින්. ඊට පස්සේ මූණේ චූටි චූටි බිබිලි ගොඩාක් දාන්න ගන්නවා. මොකද අර පිරිසිදුකම කියන එක ටිකක් අඩු වෙනවනේ ලෙඩ වුණාම. එතකොට ඒවත් එක්ක මැරුණාම එකතු වෙනවා. කොහොම වෙලා ඇස්සට කළු වෙනවා. ඉතින් ඒ මූණ හොඳටම ඩැමේජ් වෙන්න ගත්තට පස්සේ මම ටික ටික දැන් ඔන්න ලෙඩ ටික ටික අඩු වෙගෙන යනකොට දැන් මට තේරෙනවා මාව හොඳටම මේ වෙනස් වෙලා කියලා. මගේ මූණ, මගේ අතපය හැමදේම වෙනස් වෙලා කියලා. ඉතින් ඔහොම ඉන්නකොට මගේ යාළුවෝ කතා කරනකොට, වීඩියෝ කෝල් ගන්නකොට දැන් මට තේරෙනවා මට වීඩියෝ කෝල් එකක්වත් ආන්සර් කරගන්න බැරි තත්ත්වෙක මම ඉන්නවා කියලා. මොකද මම එහෙම හිටපු කෙනෙක් නෙමෙයිනේ. ඉතින් ඊට පස්සේ ඔන්න දවසක් මගේ ඉන්දියාවේ ඉන්න යාළුවෙක් එයා කතා කරා. එයා මෙහි යනකොට ඔය මං කිව්ව ප්‍රශ්න ගොඩාක් එයාගේ මූණේ තිබ්බා. ඒ දවස්වල මම එයාට කියනවා මොකද අනේ ඔය මූණ මෙහෙමයි මේ පොඩ්ඩක් ඕක ගැන හිතන්න වෙයි. ඒව මේවා කියනකොට එයා ඉගෙන ගන්න දේවල්ත් එක්ක එයා පොඩ්ඩක් ඒ වගේ අයින් වෙලා හිටියේ. ඊට පස්සේ එහෙ ඉන්න ගමන් මෙයා ක්‍රීම් එකක් try කරලා තියෙනවා. ඒ ක්‍රීම් එකට එයාට මට වගේම එයාටත් මොකුත් කරන්න බෑ ඇලර්ජි. මොකුත් ක්‍රීම් try කරන්න බෑ. මූණ හරි සෙන්සිටිව්. ඒ නිසා එයා මොකුත් try කරන්නේ නැතුව ඔහොම ඉන්නකොට එහිදී එයාට හොඳ සැෆ්‍රන් වලින් හදපු ක්‍රීම් එකක් හම්බෙලා තියෙනවා. එයා ඒක මාසයක් හරියටම මාසයක් යනකොට එයාට ඒක බෙස්ට් රිසල්ට් එකක් තිබිලා තියෙනවා.
ඉතින් ඕක මට කියන්නම් කියා ඉඳලා තියෙනවා. ඒ පණිවිඩය කියන්නත් එක තමයි දැන් මෙයා මට ගත්තේ. මගේ මූණ දැන් හරි සෙට් කියන්න තමයි එයා ගත්තේ. ගන්නකොට මම මෙහෙම වෙලා ඉවරයි. ඊට පස්සේ යාළුවාට ගොඩාක් අර ඊට පස්සේ යාට මේ හිතිච්චි දේ වෙන්නේ නැති මටත් ක්‍රීම් එකක් එවන්න ඕනේ කියලා. ඉතින් මට ක්‍රීම් එකක් එවන්න ඕනේ කියලා එයා මට සතියකමාරක් විතර යනකොට ක්‍රීම් එක මේට එව්වා. මම ඒක කැමැත්තෙන්වත් කොහොමවත් නෙමෙයි යාට මේ තියලා යා මට එව්වා. කීමට මම ඒක ඇත්තටම දැන් මේ වෙනකොට මම මේ ක්‍රීම් එක පාවිච්චි කරන්න නම් මාසයක් වෙනවා. ඒ කියන්නේ ලංකාවේ දේවල් හරි ෆේක් නේ. නිකන් අර වෙළඳපොළ හදාගන්න, බිස්නස් එක හදාගන්න මොනවා හරි චරාවක් එකතු කරලා බිස්නස් එකක් කරන එකක් නේ ලංකාවේ තියෙන්නේ. හැබැයි ඇත්තටම කිව්වොත් ඔය පිට රටවල ඔය ප්‍රශ්නේ නැහැ. එයාට ඕනේ රිසල්ට් එකක්. ඒකෙන් තමයි එයා සේල් එක හදාගන්න හදන්නේ. ඉතින් මේක සැෆ්‍රන් ඇඩ් කරලා තියෙනකොට ලංකාවේ නම් සැෆ්‍රන් දැකලවත් නැහැ. ලං කරනවා තියා හිතලවත් නැහැ ක්‍රීම් එක ඒ වුණාට සැෆ්‍රන්. එහෙම නෙමෙයි. ඉතින් ඇත්තටම අර ක්‍රීම් එක ගානකොට මට හොඳටම තේරෙනවා අපි 30 පැනපු කට්ටියනේ. ඒ අයට ඉතින් ওই ලොකු පිම්පල් ප්‍රශ්න ඒවා මේවා නැහැනේ. මේ ලොකු පිම්පල් එන්නේ නැහැ. ගොඩක් 30 පැනපු අයට තියෙන ප්‍රශ්න තමයි මූණ චූටි චූටි බිබිලි දාන එක. ඒ කියන්නේ අර මූණ ක්ලියර් නැති එක. එතකොට පිග්මන්ටේෂන් ප්‍රශ්න. එතකොට ඔය මැරුණු හැමත් එක්ක මූණ තැන් තැන් එක එක පාටවල් වෙන ප්‍රශ්න. ඕවනේ ගොඩක් 30 පැනපු අයට තියෙන ප්‍රශ්න. ඒ කියන්නේ අර ඒ ටීනේජ්ලට තියෙන අර හෝමෝනල් බැලන්ස් ඒවා මේවා අපිට නැහැනේ. ඒක ලොකු පිම්පල් ප්‍රශ්න එහෙම නැහැ. ඉතින් මේ මූණ පොඩක් අර රිෆ්‍රෙෂ් එකක් කරගන්න තමයි අවශ්‍ය. ඒකට හොඳටම ගැලපෙන ක්‍රීම් එකක් තමයි මේ ක්‍රීම් එක. මුලින්ම කියන්න ඕනේ මම ක්‍රීම් බිස්නස් කරන්නේවත් මම ක්‍රීම් හදන්නේවත් මම කාමත් ප්‍රොමෝට් කරනවත් නෙමෙයි මේ වීඩියෝ එකේ. ඊට කලිනුත් මම පිග්මන්ටේෂන් වලට ඔයාලට අපේ සැලොන් එකේ අපේ හස්බන්ඩ් ගොඩාක් අය රිසල්ට් තියෙන හොඳ පිග්මන්ටේෂන් වලට ආව ක්‍රීම් එකක් මම ඔයාලට මීට කලින් වීඩියෝ එක දාලා ඒක මම සේල් කරා. ක්‍රීම් 200කට ආසන්න ප්‍රමාණයක් මම කොහොම හරි කුරියරයකට දැම්මා. ඉතින් ඒක මම එතනින් එහෙම්ම සයිට් කරා. මම ඊට පස්සේ දිගට මේ ක්‍රීම් බිස්නස් කරන්නවත් එහෙම ගියේ නෑ. දැනටත් මගේ වීඩියෝ එකට මැසේජ් එවනවා. ඒ ක්‍රීම් එක ගන්න කොහොමද? ඉතින් මට එහෙම සැරින් සැරේට එවනෙක් කෙනා ගානට මේ ක්‍රීම් එක සේල් කරන්න මට එහෙම ඇත්තටම අර මම බිස්නස් එකක් කරන්නේ නැති නිසා මට ඒක කරන්න බෑ. මම එකපාර ක්‍රීම් 200ක් දෙපාරකට 100 කුරියරයකට දැම්මා. එහෙම ඕඩර්ස් දාපු අයට උදව්වක් විදියට. මේකත් කරන්නේ ක්‍රීම් බිස්නස් එකක් නම් නෙමෙයි. ඔයාලට මම කියන්නේ මේක ගන්න කියලාවත් ඔයාලා හැමතැනම ක්‍රීම් try කරලා තියෙනවනේ. ඒ try කරලා තියෙන ක්‍රීම් වලින් මොකොත්ම ප්‍රතිඵලයක් හම්බෙලා නැහැ. මම මේකවත් try කරලා බලන්න ඕනේ කියලා හිතන කෙනෙක් ඉන්නවනේ. ඒ කෙනෙක්ට පුළුවන් මේ ක්‍රීම් එක try කරලා බලන්න. මේ ක්‍රීම් එක ලංකාවේ හොයාගන්න නැහැ. එතකොට මම මේ ක්‍රීම් එක එකපාරක් ඔයාලට දීලා ඊළඟ පාර ඔයාලට ඒ ක්‍රීම් එක හොයද්දි මේක හොයාගන්න නැහැ. එතකොට ඔයාලා අතරමං වෙනවා. ඒ නිසා මම තීරණය කරා ඒ ක්‍රීම් එක සැරෙන් සැරේට එහෙම සේල් එකක් තිබුණොත් මටත් යම් කිසි මුදලක මොකද මම මහන්සි වෙනවනේ මේ දේ වෙනුවෙන් ඔයාලට කුරියරයකට දාන්න ඕනේ ඇඩ්‍රස් මම ප්ලේස් කරන්න ඕනේ ඕඩර්ස් ටික තෝරගන්න ඕනේ ඉතින් මමත් ඒකට කාලයක් වැය කරන නිසා මම තීරණය කරා ඒ ක්‍රීම් එක සැරින් සැරේට මෙහෙට ගෙන ගන්න. ඔයාලට මගෙන් ගන්න පුළුවන්. ඊට පස්සේ ක්‍රීම් එක උදේටයි රාත්‍රියයි දෙකටම පාවිච්චි කරන්න පුළුවන්. ඩේ ඇන්ඩ් නයිට් ක්‍රීම් එකක්. මේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඩේකට පාවිච්චි කරන නිසා මේ ක්‍රීම් එක ඔයාලා අවුවට යන්න එපා ක්‍රීම් එක ඇප්ලයි කරලා. ඔයාලා මොකද අපිට තේරෙනවනේ මේක ඩේ ඇන්ඩ් නයිට් ක්‍රීම් එකක් නිසා මේක අවුවට යන එක හරියන්නේ නැහැ කියන එක. ඉතින් ඔයාලට උපරිම පැය 2-3ක් මොනේ මේ ක්‍රීම් එක දවල්ට ඉගෙන උදේ වරුව රැ වෙනකම් ඔයාලා ගන්න හිතාගෙන ඉන්නවනම් ඩේකට ඔයාලා පැය 2ක් ගාලා තියලා වොෂ් කරලා දාන්න ප්‍රශ්නයක් නැහැ. රැට රැල් වෙනකම් මොනේ ඇප්ලයි කරලා තියාගන්න. අවුවට ගියොත් ප්‍රශ්නයක් වෙයි කියලා මට හිතෙනවා. මම නම් මේ අවුවට යවෙන කෙනෙක් නෙමෙයි නිසා මම ඒ ගැන ලොකුට කියන්න දන්නේ නැහැ. අවුවට යනවා නම් මොන වොෂ් කරලා යන්න. මම මේකට පාවිච්චි කරන ෆේස් වොෂ් එක තමයි ආයුෂ් ෆේස් වොෂ් එක. මේ ඒකත් එක්ක තමයි මම මේ වෙන මොකුත්ම පාවිච්චි කරන්නේ ආයුෂ් මේ ෆේස් වොෂ් එකෙන් මොන වොෂ් කරනවා. මේ ක්‍රීම් එක ඩේ ඇන්ඩ් නයිට් පාවිච්චි කරා. එච්චරම තමයි කරේ. දැන් මේ මෙච්චර කාලයක් කරපු මගේ නැචරල් ෆේෂියල් ඒවා මේ ඔක්කොම මම නතර කරලා මාසයක් විතර දැන් මේ මම දැන් ආයෙමත් ඒ ක්‍රීම් එක සැරින් සැරේට අඩු කරලා මගේ ගමන මම යනවා. මේ ඒ වුණාට අර මට හිතුණා මේක ඔයාලට කියලා ඔයාලටත් ඕන නම් මේ සල්ලි නැතුව අයියෝ කොහොමද ක්‍රීම් එක ගන්න කියන කල්පනා කරන අය මේ ක්‍රීම් එකට යන්න එපා. මේ අර නිකන් try කරලා බලනවා වගේ කියලා හිතන කෙනෙක් ඉන්නවනේ. ඒ කෙනෙක්ට පුළුවන් මේ ක්‍රීම් එක පොඩ්ඩක් try කරලා බලන්න. ඔය විස්තර තමයි කියන්න තියෙන්නේ. කතා කරා වැඩිද මන් දන්නේ නැහැ. මම තනියම පාළුවෙන් ඉන්න හින්දා මේ දවස්වල මේ ඉතින් ඔයාලත් එක්ක හරි කතා කරවන්න. මේ
වීඩියෝ එකක් කරන්න හිතුණා. ඔයාලා බලන්න, ඔයාලට මාව බලන්න වීඩියෝ එකක් කරන්න හිතුණා. ඒකයි වීඩියෝ එකක් කරන් ආවේ. දැන් ඉතින් ආයෙ ටික දවසකින් වීඩියෝ එකක් කරන් එන්න. ඔන්න මම ක්‍රීම් එක අරන් ආවා. මෙන්න මේක තමයි ක්‍රීම් එක. මොකද පෙන්නන්නේ? මෙන්න මේක තමයි ක්‍රීම් එක. මේක ඇවිල්ලා මේ වීජෝන් කියලා තියෙන්නේ. මගේ රින් ලයිට් එක ඔන් කරගෙන ඉන්නේ. මගේ මේ ඒ නිසා මේ yellow color එකක් එන්නේ හැම. ලයිට් එක ඔන් කරලා දෙන්න පොඩ්ඩක් කරුවලක් තියෙන නිසා. මේ ඒ නිසා දැන් ඔයාලට ක්‍රීම් එක පේන්නේ නැතුව ඇති ලයිට් එක නිසා. මේකේ තියෙන්නේ වීජෝන් කියලා බ්‍රෑන්ඩ් එක. මේ වීජෝන් එක ගැන කිව්වහම ලංකාවේ තියෙන වීජෝන් බ්‍රෑන්ඩ්. මම දැකලා තියෙන ඉස්සරින් නම් තියෙනවා වීජෝන් කියලා ක්‍රීම් ටිකක්. හැබැයි එකයි මේකයි වෙනස්. හොඳේ. මේක වීජෝන් උනාට මේක සැෆ්‍රන් කියලා තියෙන්නේ. මේක හොඳට බලන්නකෝ මේකේ තියෙනවා. මේක පේනවද නේ? මෙන්න මෙතන ඔක්කොම විස්තර ටික තියෙනවා. මේක ලංකාවේ එකක් නෙමෙයි. මේඩ් ඉන් ඉන්දියා. ඔක්කොම විස්තර තියෙනවා. මේ පැත්තේ බලන්න පුළුවන්. මේ මෙන්න ක්‍රීම් එක මේව තමයි තියෙන්නේ. මේකෙත් ඔක්කොම විස්තර වලට ඕන නම් තියෙනවා. මේකේ ග්‍රෑම් ගාන නම් මේ ග්‍රෑම් 50ක් තියෙනවා. හරි. ඒ උනාට මම ගාලක් මාසයක් නේ ළමයි. තව මට මාස දෙකකට වඩා නෑ. මාසයක් විතර තව මේක පාවිච්චි කරන්න පුළුවන්. මේ මම හරි ආදරේ මේ ක්‍රීම් එකට. මොකද ක්‍රීම් කියන ඒවා මට එපා වෙලා තිබුණේ. මේ ක්‍රීම් කියන ඒවා එපා කරවලා තිබුණේ මේ ලංකාවේ මිනිස්සු. ඇත්තටම මේ ඔයාලට ඕන නම් මේක ප්ලේස් කරගන්න. දැන් ඉස්සෙල්ලාම අහන ප්‍රශ්න තමයි කීයක් වෙනවද? කීයක් වෙනවද කියන ප්‍රශ්න තමයි ඊළඟට ඉන්නවා ලොක්කොටම. ඒ නිසා මම මේක කියන්න. මේක රුපීස් වලින් ඉන්දියන් රුපීස් වලින් මම ගාන දන්නේ. හරිද? එතකොට ඉන්දියන් රුපීස් වලින් මේ යාළුවා කියපු ගාන තමයි මම දන්නේ. එතකොට ලංකාවට වෙනකොට මට හිතෙනවා ඔයාලට මේ ක්‍රීම් එක මට 1500කට වගේ දෙන්න පුළුවන් වෙයි කියලා. ගාන වැඩි නෑනේ. දැන් මොකද ලංකාවේ තියෙන ක්‍රීම් ඔක්කොම 5000න් 6000න් 25000 අතරනේ. ඉතින් මේක 1500කට ඔයාලට ප්‍රශ්නයක් නෑ. හරි. ඒ හින්දා 1500කට ගන්න පුළුවන්. මේ 1500කට වඩා වෙන්නේ නෑ. මුදල එහෙම වෙයි අඩු වෙන්නත් පුළුවන්. රුපියල් 100 200ක් වැඩි වෙන්නත් පුළුවන්. රුපියල් 100ක් 200ක් වැඩි වුණත් මට ඒක සැරෙන් සැරේට වෙනස් කරන්න බෑ. ඔයාලා 1500ට මේ ක්‍රීම් එක මම දෙන්න පුළුවන් වුණා දෙන්න. නැත්තම් මට පාඩුයි අතින් පාඩු වෙන්න බැරි නිසා උපරිම 100 200ක් වැඩි වෙයි. ඒක ගැන වැඩි හිතන්න එපා. මේ එහෙම මම කරන්නේ නැහැ. මොකද මම සේල් එකක් නෙමෙයි කරන්නේ. ඒ නිසා මට මෙහෙම ගණන් තියාගෙන ඒවා මෙහෙම කරන්න බෑ. එකපාර මේ මම ඕඩර්ස් ටික ගන්නවා. මම ක්‍රීම් 200යි නම් ගෙන්නන්නේ. මම එකපාර ඒ ක්‍රීම් 200ට එන මැසේජ් බලලා මේ ඕඩර්ස් ටික කන්ෆර්ම් කරගෙන ඒ 200 ගත්තා. එතනින් කතාව ඉවරයි. ඊළඟට තමයි මට එන මැසේජ් අනුව තමයි මම ඊළඟට ක්‍රීම් කීයක් ගෙන්නනවද ඒවා මේවා තීරණය කරන්නේ. හරි. ඒක නිසා මේක මම කුරියරයකට දාන්න ඕනේ. එතකොට මේවට මම බෑග් ගන්න ඕනේ. කුරියරයකට දාන්න මේවා විඳින්න නැති වෙන්න මම මේවා හරියට පැක් කරගන්න ඕනේ. එතකොට මේ වගේ ඇඩ්‍රස් ලියන්න ඕනේ. මේවට මම පොඩි කාලයක් ගන්නවා. එතකොට එතන මට යන වියදම චුට්ටක් මම බලන්න ඕනේ. ඒවට පොඩි ගාණක් මේ ඒක තමයි මම අර 1500ත් 1000 රුපියල් 200ක් අතර මුදලක් ඔයාලා ඔළුවේ තියාගන්න කියලා. මම ඒක හරියට බලලා ඔයාලට ගාණ කියන්න. මේ එතකොට ඒ ටිකත් කරලා මම ඔයාලට ක්‍රීම් ටික ගන්නවා. එහෙනම් තමයි කතාව. මේ මොනවද කියන්න තියෙනවද? මේ ඊළඟට මේ ඕනවට මට මේකට ඕඩර් දාන්න නම්බර් එකක් නේ. ඒ මාර පිග්මන්ටේෂන් වලට මම ඇත්තටම කිව්වොත් මගේ මේ තියෙන ෆෝන් එකේ නම්බර් එක දුන්නේ නැහැ. මම වෙනමම නම්බර් එකක් තමයි දුන්නේ. ඕඩර්ස් ටික දාලා වුණාට පස්සේ ඒ සිම් එකත් අයින් කරලා දැම්මා. මොකද මේ මට ආයෙ එක ගෙන්නන්න කැමරි හිටිනවා. දැන් මේකටත් මම නම්බර් එකක් ඔයාලට වෙනමම අයින් කරන්නම්. මේ අර වගේ ඒවා විස්තර ඉතින් අරකද මේකද මේක මෙහෙම දිග පළල හොයන්න යන්න එපා. මමත් එහෙම දන්නේ නැහනේ. මම ක්‍රීම් කරන කෙනෙක් නෙමෙයිනේ. මට මේ ක්‍රීම් එක හොඳයි කියලා හිතුණා. සමහර විට මෙතනින් මේ වීඩියෝ එක බලන 1000කින් 500කට 700කට මේ ක්‍රීම් එක හරියන්න පුළුවන්. මොකද අර මේ මිලත් එච්චර නැති නිසා මේ ඒ හින්දා ඉතින් හරියන කෙනෙක් මේක පාවිච්චි කරන්න හරියන්නේ නැති කෙනෙක්
මේක ඇතැරලා දාන්න. මේ අරකද මේකද කියලා ප්‍රශ්න අහා මේ මැසේජ් කරන්න ඕඩර් එක කන්ෆර්ම් කරගන්න දඟලන්න මට වුමනාවක් නැහැ නේ. දැන් මොනවා හරි වෙන බිස්නස් එකක නම් ඕඩර් එක කන්ෆර්ම් කරගන්න මේ මම දඟලනවා. මෙහෙමයි මේක මෙහෙමයි මේම දිගයි මෙච්චරක් කොටයි මේකේ මෙච්චර රෙද්දක් තියෙනවා මේක මෙහෙමයි රෙද්ද හේතුවට යන්නේ ඒවා මේවා කියලා. ඉතින් මට ඕඩර් එක ගන්න ඕන නම් මම ගන්නවා. දැන් මේකේ මට එහෙම කරන්න උවමනාවක් නැහැ. මේ ඔයාලට හොඳයි කියලා හිතෙනවා නම් try කරලා බලන්න ඕනි කියලා හිතෙනවා නම් මේක මට හරියයි දන්නේ නැහැ කියලා හිතුනොත් මට ඕඩර් එකක් දාලා බලන්න මාසයක් පාවිච්චි කරලා බලන්න. මුකුත් මේ ඇලර්ජි මුකුත් එහෙම නැහැ. කෙනෙක්ට ඇලර්ජි වෙන්නත් පුළුවන්. ඒක මම දන්නේ නැහැ. මේ ඇලර්ජි වෙනවා නම් ඉස්සෙල්ලා මගේ මොහොත තමයි ඇලර්ජික් වෙන්න ඕනේ. අතෝකක් දෙන්නකෝ කියලා මැසේජ් එකක් දාන්න. එතනින් එහාට මේ අරව මේවා අහන්න එපා. පිග්මන්ටේෂන් එකකට මට ප්‍රශ්න අහලා එපා වුණා. අයිලි මම මේ මොකද්ද මේ දාගත්තේ ලෙඩේ කියලා හිතුණා මට. මේ ඒ නිසා මේ try කරලා බලන්න ඕන කෙනෙක් ඉන්නවා නම් ඇඩ්‍රස් එක ඒ ටික දාලා මට මේ මැසේජ් එක දාලා තියන්න. අක්කි මට දෙන්න. මේ මගේ ඕඩර් එක දාන්න කියලා මට කිව්වොත් මම ඒක දන්නවා කන්ෆර්ම් කියලා. ඉතින් ඊට පස්සේ ආ රිටර්න් දාන්න යන්න එපා. රිටර්න් දැම්මොත් මට එතන පාඩුයි. මේ එන්න ඕනෙම නම් විතරක් මැසේජ් එකක් දාන්න. ඔය ටික තමයි කියන්න තියෙන්නේ. මේ මෙතන වීඩියෝ ඉවර කරන්න. කතා කරා ඇති. මේ තව විස්තර ඕන නම් මම තව යටින් කමෙන්ට් එකක් දාන්න මොනවද කියන්න දේවල් අමතක වෙලා තිබුණොත් වීඩියෝ එක අවසානට නම්බර් එක දාන්නම්. ඒකට ඕඩර්ස් දාන්න. මේ ඕඩර්ස් 200ක් 300ක් ඉස්සෙල්ලා ගන්නම්. ඊට පස්සේ ඊටු ටික බලමු. ඊළඟට හිතාගෙන ඉන්නවා මේ අලුත් වීඩියෝ එකක් දාන්න මේ කොන්නෙට